හෙලෝ ගයිස් ඉතින් අදත් අපි ඔයාලව සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. අද අපි ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ වෙනස්ම જાති වීඩියෝ එකක්. ඒ කියන්නේ අපි කලින් ෆුඩ් රිවිව්ස් කරේ. දැන් මේක ටිකක් වෙනස් අත්දැකීමක් එයි ඔයගොල්ලන්ට. ඉතින් ඔයාලට පේනවනේ මොනවද ඩිස්ප්ලේ කරලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ඩ්‍රින්ක් රිවිව් එකක් වගේ තමයි නේද? ඩ්‍රින්ක් රිවිව් එකක් වගේ තමයි ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඔයගොල්ලන්ට පේනවා මොනවද ගෙනල්ලා තියෙන්නේ. එක එක ඔයාලා සාමාන්‍ය ජීවිතේ බොන මේ ඩ්‍රින්ක්ස් ටිකක් තමයි තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ සහ එක එක ෆ්ලේවර්ස් වලින්. ෆ්ලේවර්ස් සහ එක එක අර එක එක මූඩ් එකකදී බොන බොන්න හොඳයි කියන්නේ මොන වගේ ඒ කියන්නේ මේ මූඩ් එකේ ඉදි මේ වගේ මොන වගේ එකක්ද සෙට් වෙන්නේ වගේ තමයි අපි රිවිව් එකක් කරන්න බැලුවේ. බලමු අපි මොන වගේ වෙයිද කියලා. මේ ඒත් එක්කම පොඩි විශේෂ දේවල් achievement එකක් නේ. achievement එකක් තුනා. ඒ තමයි මේ achievement එකක් කියන්නේ ඉතින් අපේ channel එකට 1 year complete කරා. complete වුණා. ඔව් complete කරා. ඉතින් ඒකට පොඩි වීඩියෝ එකක් අපි හදලා අපි අප්ලෝඩ් කරා. මම හිතන්නේ ඔයාලා ඒක දකින්න ඇති. දකින්න ඇති. ඒකත් ඕගොල්ලෝ දැක්කොත් subscribe කරන්න දකින්න අය සහ like කරන්න මේ වීඩියෝ එකටත්. ඉතින් ඒ වගේම මේ ඔයාලට පේනවා ඇති මේ අපි දෙන්නම මයික්ස් දෙකක් දාගෙන ඉන්නේ. ඉතින් තවත් ඔයාලට වීඩියෝ එක තවත් ටිකක් ක්වොලිටි එක වැඩි වෙනවා. මොකද ක්ලැරිටි එක වැඩි වෙන හින්දා. ඔව්. මේ ඉතින් මේ දෙකත් අපිට ස්පොන්සර් කරා අයියා කෙනෙක්. මේ ඉතින් ඇත්තටම අයියාට තෑන්ක් කරනවා. ඉතින් ඕක තමයි නේ. ඉතින් අපි ඔයාලා බලන්නේ දැන් මේ මෙහෙම එකක් දාලා තියෙන එක බීම මැද්දේ. ඔව් ඒක මේ බීම නිකන් අම්මෙන් බොන්න බෑනේ. ඒ හින්දා මේ අර කට ගැස්මට වගේ මුරුක්කු ටිකක් ගත්තා. මේ ඉතින් අපි බලමුනේ. බලමු මොන වගේ වෙයිද කියලා වීඩියෝ එක. ඉස්සෙල්ලාම මොකක්ද දැන් කරන්නේ? අපි පටන් ගන්න. දැන් මෙතන පේනවා ඉතින් ඔයගොල්ලෝ එක එක වීම තියෙන එකකින් තියෙන එකයි නේ. එක ෆ්ලේවර් එකකින් තියෙන එකයි සහ ඒක සමහර බ්‍රෑන්ඩ්ස් වෙනස්. Red Bull Vibe එකකින් තියෙන ෆ්ලේවර්ඩ් එකක්. සහ Suncrush. අපි එහෙනම් මුලින්ම මේ කොළ පාට එක බොමු. කොළ පාට දැන් මගේ තියෙන්නේ Suncrush මගේ කොළ එක තමයි මේ මගේ එක Vibe Happy First Green කියලා. හරිද? මම mic එක on කරලා නැද්ද? හරි. sorry. ආයි කියන්න බලන්න. හරි මගේ තියෙන්නේ Suncrush එකක් පේනවා ඇති. මගේ එක Vibe kiwi Happy First Green කියලා මේකේ තියෙන්නේ. Elephant House ලගේ Vibe. ඉතින් මේක ඇත්තටම ගාන වෙන්නේ 150ක් හරිද? ඔක තමයි මේකත් කීයද? මේකත් 150යි වෙන්නේ. මම පේන්නේ නැතුව ඇති. මේ 150ක් දෙකම 150යි. දෙකම එකම පාට වුණාට මේක ෆ්ලේවර් එක වෙනස්. මේක Vibe මේක kiwi. දැන් දෙකම කොළ පාට වුණාට එකම රහ නෙමෙයි හරිද? නෙමෙයි වෙන්න ඇති අනිවාර්යෙන් වෙන්න ඕනේ. බලමුනේ. බලමු. කාබනේටඩ් soft drink එකක්. මේක මේක තියෙන්නේ 250ද මේකත් 250 තමයි තියෙන්නේ නා. හරි. අපි එහෙනම් කඩලා බලමු කොහොමද රහ කියලා. කඩමු guys. මට උඩු පැන්න. හරි. හරි එහෙනම් උගුර බීලා බලමු. උගුර නෙමෙයි අපි පොඩ්ඩක් බීලා කියන්න. පොඩ්ඩක් බොන්න වෙනවා මේක මොන වගේද කියලා බලන්න බොමුකෝ. පොඩි මේකෙන් නම් එනවා පොඩි පොඩකින් දාපුවමුකෝ. මේකත් අර කාබනේටඩ් තමයි. මේකෙන් එන්නේ පොඩි අර මොන වගේ රහක්ද? මේකෙන් එන්නේ අර ඔයගොල්ලෝ කිවි කාලා තියෙනවනේ. කිවි ෆ්ලේවර්ඩ් එක තමයි තියෙන්නේ. ඒ ෆ්ලේවර් එකෙන් එන්නේ මේක. මේකේ තනි කර වෙන්නේ නෑ ඇපල් ජූස්. ඇපල් ජූස් එකනේ. ඇපල් ජූස් හැබැයි ඒ තරම්ම සැර නැහැ. සැර නැද්ද? ඒ තරම්ම සැර නැහැ. ඕකේ පොඩි අර ගෑස් මොකද ගෑස් තියෙනවා ගෑස් තියෙනවා මේකෙත් ඒ ගෑස් තියෙනවා සහ මේකෙන් අර කිවි කාලා තියෙනවා අර කිවි රහ තමයි මේකෙන් ලොකුවට එන්නේ. ඉතින් මේක ඕගොල්ලන්ට පුළුවන් මේක මම හිතන්නේ ඇපල් ග්‍රීන් ඇපල් වගේ ෆ්ලේවර් එකක්. මේක ග්‍රීන් ඇපල් වෙන්නේ. ඉතින් මේක කිවි රහක් කියන්නේ මේ කිවි කන්න ආසයි එහෙම. මේක ස්මෙල් එකත් කිවි අර කිවි ගෙඩි තියෙන්නේ. ඒ කියන්නේ කිවි තියෙන්නේ. ඉතින් ඒ ස්මෙල් එක තමයි එකෙන් එන්නේ. අපි තව ටිකක් මේක රහයි මට නම්. මට රහයි. රහයි දෙන්න බොමු ඉතින්. මරුවා මේ රාට මරු. දැන් හරි මාරු කරම්බෝ. මේක බීලා බලන්න කොහොමද කියලා. නමල් හරි. දැන් අපි මාරු කරගත්තා. දැන් මම ගාව තියෙන Vibe එක. ඔයාලා තියෙන Suncrush එක මේක Suncrush කිව්වා. බලමු. මේකෙනුත් එනවා හොඳ apples වල. කොළ පාට Vibe එකද කොළ පාට Suncrush එක දීලා. මේක අර අයියා කිව්වා වගේම මේකෙන් අර ලොකුවට සැරක් ඉන්නේ අර apple juice වල එන සැර එන්නේ රහක් තියෙනවා මේක. ඔකත් රහයිනේ. මේක රහයි හැබැයි මට ඕක රහයි මේකට.
මේක රහයි ඔපිනියන් මේක රහයි මේක අර වෙනස් රහක් ඉතින් මේක try කරලා බලන්න දැන් මේක අර සාමාන්‍ය මෙයා apple juice මල්ලි කිව්වත් වගේ කිවි රහ තමයි ඉන්නේ ඉස්සරහට මං හැබැයි රේට් කරන්න මේ දෙකෙන් ඕකට මේක මේ රහට වඩා ඔය රහ හොඳයි apple juice රහ හොඳයි කියලා අයියා කියනවා මම කියනවා ඉතින් ඕගොල්ලන්ට මගේ හැටියට try කරලා බලන්න මේකෙන් එන මේක හොඳයි අර ඔයගොල්ලෝ ගොඩක් මහන්සිලා ඉන්න වෙලාවක ඔයගොල්ලන්ට අර නිකන් ඉක්මනට මේක මේ පාද කියන්නේ ඔයගොල්ලෝ මහන්සිලා උග ගිහින් වගේ ඉන්න වෙලාවට ටිකක් ගාලා රිෆ්‍රෙෂ් වෙන්න ඕන නම් මේක ගොඩක්ම අපල් ජූස් වල නිකන් සැර බාලක වගේ අන්න හරි සැර බාල කියන මේකෙන් අර ඒ තරම්ම සරස් කියන්නේ නේ අර ලොකු සැරක් එන්න මේකෙන් ඇත්තටම ඔය වගේ තමයි ඉතින් දැන් අපි ඊළඟ කොළ දෙක ඉවරයිනේ මෙතනින් තියමු හරි මුරුක්කු කෑල්ලක් කමුනේ මුරුක්කු කෑල්ලක් කමු ඉතින් මොකද මොනා එන්නද ඉතින් ඉන්නා අවුරුදු ඉවරයි අවුරුදු ඉවර වුණා නේ ගයිස් ඉතින් අපි ඇත්තට ඉස්සරහට බලාපොරොත්තු වෙනවා දිගටම වීඩියෝස් දාන්න. ඉතින් ඔයගොල්ලෝ අපිව subscribe කරන්න කියලා කියනවා දැනුත් වීඩියෝ එක බලන්න ගමන් නම් ඉන්නේ. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න නේ. මේ වගේ වෙනස් වීඩියෝස් අපි ඉස්සරහට ගේන්න කන වීඩියෝස්ම තමයි. ඒ කියන්නේ ටිකක් වෙනස් විදිහේ ඒවා අලුත් විදිහේ ඒවා ගේන්න. දැන් ඒතකොට අපි කොළ දෙක ඉවරයි. කොළ පාට දෙක ඉවරයි රිවිව් එක. ඒ දෙක දැන් අපි ඔයාලා රේට් ගන්න මොකටද හොඳ මේක? දැන් මම කියනවා වයිබ් එක try කරලා බලන්න කියලා ඕගොල්ලන්ට. වයිබ් එකේ කිවි flavored එක ඒක වෙනස් වෙයි. කියන්නේ ඒකට ආසයි ඉන්න අය පුළුවන් නේ. එකෙන් අර කිවි රහම තමයි එන්නේ. සහ ඒකත් හොඳ රහක් එනවා. මම ඉතින් ඒක ගන්න කියලා කියනවා මොකද ගොඩක් Apple මේ ෆ්ලේවර්ඩ් එක try කරලා තියෙනවා නම් වෙනස් එකක් ගන්න ඕන. හැබැයි ගන්න බය ඒක රහ අවුල් වගේ වෙයි කියලා හිතන අය ඉන්නවා නම් මේක try කරලා බලන්න. මේක ලොකු අවුලක් නෑ රහේ. ඒක රහයි. මට මේ දෙකෙන් මගේ හැටියට මට රහ සන්ග්‍රස් සන්ග්‍රස් එක රහයි. ඇපිෆයි එක. කියන්නේ green apple වගේ සීන් එකක් තියෙනවා. හරි. ඉතින් මම ඊළඟ එක ඉවර වුණේ. ඉවර වුණේ කියන්නේ ඒක. ඊළඟට බහිමු අපි එහෙනම්. ඊගායකට බහිමු. ඊගායකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. වයිබ් එකක් අයගාව තියෙන මංගව සංග්‍රශය තියෙන ඒක නෙමේ විශේෂත්ත දෙකම එකම ෆ්ලේව එක අද අපි දෙන්න මේ මාරු කරගෙන තින්න කලින් මෙයා වයිබ් එක මම සංග්‍රශය මේක මේ ඒ අපි හිතරන් මේ මාරු කර එක නිකං නොදැනවත්වම මාරු වෙලා නොදැනුවත්වම එච්ච දේවල් මේක Apple බස් තියෙන මේක Apple ජූස්ගේ සින්න Apple ජූස් රෙඩ් එකද රෙඩ් එක වගේ මේක Apple රෙඩ් කියලා මේ ගහලා තියෙන මේක ඕගේ Apple රෙඩ් කියලා ගහලා තියෙන මේක මේ සන්ක්‍රශ් මේක මේ Apple බස් කියලා මිලිලීටර් තමයි කාබනේටඩ් සොෆ්ට් ඩ්‍රින්ක් කියලා තියෙනවා. ඉතින් මේක ඒ ගානද මේකත් 100 ඔව් මේකත් එකම ප්‍රයිස් එක වෙන්න ඕන. සේම් ප්‍රයිස්. ඔකත් 100 100යි තමයි මේකත්. නම් මේකත් වැඩි හොල්ලන්න එපා. ඒ උඩට ආයේ. හරි. එහෙනම් අපි try කරලා බලමු. මේක අර සුවඳ එහෙම එනවා හොඳ සුවඳ. සොරි අම්බෝ මම මේක ආසනය හරිද ගයිස් මේක ටිකක් සැර වැඩි මේක මේ සැර වැඩි නෙමේ මේක ඉන්නේ අර රෙඩ් ඇපල් මේක නම් තනිකරම ඇපල් ජූස් ඇපල් ජූස් තනිකරම ඇපල් ජූස් මේක මේ කිසි වෙනසක් නැහැ මේක මේ ෆ්ලේවර් එක එන අමුතු රහක් එනවානේ මේ දන්නේ නැහැ මේ අපි බලමු අයියා මේක මේ ෆ්ලේවර් එක මම තාම try කරේ නැහැ මම මේක try කරලත් නැහැ කලින් වයිබ් එකනේ බලන්න මේක පොඩ්ඩක් මේක සන්ග්‍රශ් එක සන්ග්‍රශ් ඒක ටිකක් කරලා බොද්දි එන අමුතු මේ පැණි කූබි රහක් කරේ එනවා බලමු සෙට්ද එක
පොල් රාසි ඕ අර ඒක එන අමුතු රේස් දැන් ඕගොල්ලෝ බය මේ එහෙම නෙමෙයි මේ කවුලක් නෑ මේ ග්‍රීන් එක කවුලක් නෑ රෙකමන්ඩ් කරන්න ගයිස් ඒක නම් සෙට් නෑ මේක අවුලක් නෑද නැතුව දීලා බලන්න. බලමු ලොකු සීන් එකක් නෑ ඒක මේක ටිකක් සැරයි හරිද ගයිස් අයියා කිව්වා වගේම සැරයි මේකෙන් හැබැයි මේකෙන් අර මේකෙන් පොඩි තිත්තකුත් එනවා බීලි ඉවරනාට පස්සේ නෑ එනවා 아무තු මේක මේකක් එනවා නිකන් අර දැන් බියර් වලත් එනවනේ ඔය වගේ අර ඒ වගේ පොඩි බියර් බීලා නැහැනේ අපි දෙන්න බියර් බීලා නැහැනේ අපි දෙන්න ඉන්න දන්නේ අපි බීලා නැති හින්දා දන්නේ නැහැ ඔයාලා බීලා ඇතිනේ අනිවාර්යයෙන් බීලා ඇතිනේ බීලා ඇති අය කියන්නේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් බීලා තියෙනවා කියන්නේ ඒ මේකේ බීලි මේකේ වුණාට බියර් පස්සේ රහක් රහ. එනවද කියලා කියන්නේ අපි බීලා නැති හින්දා දන්නේ නැහැ තාඩියක් බොන්නේ ඕක බොනවද පොල් රාඩියක් බීලා බලමු ඒක සෙට් නෑ කියලා අයියා try කරන්න යනවා තව මේක ටිකක් හරි shape මේකත් හැබැයි සෙට් නෑ කියන්නේ මේකත් මේ හරි ඒක රිජෙක්ට් වෙනවා අපේ ලිස්ට් ඒ කියන්නේ මේ දැනට මෙයා දැනට මේ දෙක නෝ මල්ලි කියන්නේ මේක ඔව් මේක මං කියන try කරලා බලන්න try කරලා නැති අය Vibe එක, vibe එක සහ apple juice එකත් මම recommend කරනවා ඒක ඒකේ taste එක අවුලක්ම නෑ ඒ flavor එක හොඳයි මේක මේ දෙක පොඩ්ඩක් නම්- අවුල් ඔව්, මේක මේ දෙක පොඩ්ඩක් අවුල් ටිකක් දෙකම අවුල් නේ ඒක අරක ටිකක් ෂේප් ටිකක් shape ඒ කියන්නේ මේක බොන්න නම් වුණා. හොඳ- ඔව් මේක නම් රතු එක නම් ඒක apple juice නම් නෙමෙයි ඒක red apple හැබැයි මෙන්න මේකට ආසයි ඉන්නවා නම් යට කමෙන්ට් එකක් දාන්න ඔබ ඔව්. ඔයාලට දැනෙච්ච ඒක feeling එක ඔක ඒක try මොකද? කරපු ඇයි අය ඔයාලා ඒකට ආස කියලා දාන්න හරි? ඔව් අනිවාර්යෙන් එහෙම කියන්නේ ඒක ඇයි කියන්නේ ඒක ඩිපෙන්ඩ් වෙනවනේ දැන් මට නම් ඒක සෙට් නෑ රහ එක හරි දැනට එතකොට මේක තමා ටොප් එ මේ දෙක තම හොදවා මේ දෙක රේටිං 1 වන් ඊට පස්සේ මේක 2 මේක 3 අරක 3 දැනට දැන් තියෙන සුපුරුදු රයිඩ්ඩයකුයි රෙඩ්බුල්ලේ රෙඩ් බුල් එක ඉතින් ඒ දෙක නම් ගොඩක් අය දන්න ක්ලේව එකක් නෙනේ මමගේ ආස එකක් ඒ දෙක තම අපි ට්‍රයි කරන්න යන්නේ දැන් ඊගාවට ඉතින් දැම් මොකද අපි දැ මේකත් කනන්නේ ඒ වගේම ගයි සෝගොලොන්ගේ කමෙන්ට්ස් දාන්නනේ තා මොනාද අප ඉම්පරූ වෙන්න ඕන හරි අඩු පාඩු මොනවාද කියලා වගේ දාන්න ඉතින්. ඒ වගේ දාන්න අපි හදාගන්න බන අපි දැන් කලින් අපිට කට්ටිය කියලා තිබ්බ ඔයගොල්ලෝගේ බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් වැඩි මයික් එකකින් මයික් මයික් එක බලන්න ගන්න කියලා දාලා තිබ්බා. දාන්න දාලා තිබ්බා සහ අපි වීඩියෝස් වලත් කිව්වා අපි ෆුඩ් චැලෙන්ජ් එකක් ගන්න කියලා දාලා තිබ්බා. අපි ෆුඩ් ෆුඩ් චැලෙන්ජ් චැලෙන්ජ් එකක් එකක් කරා අපි ඉස්සරහටත් ඒ වගේ ඔයගොල්ලොන්ට කියන ඕන දේ කියන්න සහ එතකොට අපි try කරනවා ඒ දේ ගේන්නනේ එහෙම තමයි වීඩියෝගේ අන්තිම හරියට දැන් එහෙනම් වැඩි කතා කරන්න ඊළඟට යන්නේ. යන් රයිඩ් එක හරි රෙඩ් බුල් එක ගැන කිව්වොත් මේක මේ මොකද ස්ටිකරයක් ගහලා තියෙනවා. කො අර මොකද්ද ස්ටිකර් එකක් ගහලා තියෙනවා සිංහලෙන්. හරිද? අපි ඒක ගලවලා බලමු. ඒ ගලව ඒක එනර්ජි වෙනුවට ගහලා තියෙනවා රෙඩ් බුල්. රෙඩ් බුල් කියලා ගහලා ඔයාලට පේනවා ඇති මේ මෙතන එනර්ජි කියලා තියෙන්නේ. ඒක වෙනුවට යාලා ගහලා තිබ්බේ. මෙන්න මේක රෙඩ් බුල් පානය කියලා. ඒ අය දන්න එහෙම කරලා තියෙන්නේ මට තේරෙන්නේ නැහැ කියලා. අපි මේ ගත්තදන කියමනේ කීල්සෙන් කිල්ස් එකෙන් ගත්තේ ඉතින් අර ගමේ කඩෙන් නෙමෙයි. ගමේ කරන්නේ මේ ගමේ කීල්සෙන් ගත්තේ කඩෙන් දුක නැහැ ඉතින් එහෙම ගහලා තිබ්බා. ඒක තමයි කීල්ස් එක ගත්තේ ඒකෙත් තම ගහලා තියෙනවා එහෙම නෝමල් සාමාන්‍ය ලංකාවේ වැය ගහනවද කියලා පොඩ්ඩක් කියන්න එනර්ජි වැහෙන්නේ ගහලා මේක මේ අරන් තියෙන්නේ මේ රයිඩ් එක මරු අපි අරන් තියෙන්නේ sugar free එක ක්ලාසික් එක නෙමෙයි ඒතකොට අපි ක්ලාසික් එකකට තියෙනවා රෙඩ් බුල් ලගේ ක්ලාසික් එක තියෙනවානේ ওই ක්ලාසික් එකනේ මේක ක්ලාසික්ද කියලා ගහලා නැහැ. ගහලා නැද්ද මරුනේ එහෙම ගහලා නැහැ. formulated caffeinated beverage. මේ එන රෙඩ් බුල් වල ක්ලාසික් කියලා නැද්ද දන්නේ රෙඩ් බුල් වල කොහමද sugar free කියලා එකක් එතන තිබ්බා මේකේ ගාන 900ක් හරිද? මේකද අනිත් ඒවලට 900ක්ද? ඔව්නේ 900ක් හරිද? අපි මේක 700යි කියලා හිතලා ගත්තේ දැන් තමයි දැක්ක 900. දැන් 900ක් ඒක පේන්නේ නැහැ නේ කමන්න. මේක නම් ගයිස් බජට් මේක 350යි හරි ඒත් වැඩිනේ. මේ මේකට ඔක්කොටම වඩා වැඩි හරිද? මේ හැම මේකක්ම 150ක් වගේ වුණේ මේ එකක් 350 මේක බලන්න මිලිලීටර්ස් කොච්චරද මේක 250 මිලිලීටර්. මේක 250 තමයි ඉතින් ඔක්කොම 250 මෙතන තිබ්බ ප්‍රයිස් එක ගත්තම සෑහෙන වැඩි දැන් මේ වගේ හයක් ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේක බුල්ලක් බොනවා. එතකොට දැන් මේකේ අර කියනවනේ මේ it gives you wings කියලා හරිද? අපි බීලා බලමු මේ තටු වෙන සීන් එකක්. බලමු ඉස්සර අයියල බොන්න දෙමු වෙන්න දෙලා තට්ටුව මට આવොත් තටු ආව මිනිහත් බොයියා. මම බොන්න නැත්නම් මම බලන් ඉන්න තටුව ඇවිල්ලා මොකද වෙන්නේ කියලා
හරි අපි එහෙනම් පටන් ගමුනේ. formulated caffeinated beverage. චලනේ මේ කියන්නේ මේ ප්‍රොමෝෂන් ප්‍රයිස් කියලා හරි මේ දෙන ප්‍රොමෝෂන් ප්‍රයිස් කියලා ගහලා දෙන 700යි කියලා. ඒක තමයි වඩාත් මතක 700. මේ යට 900යි කියලා ගහලා 700 තමයි ගිහින්ද. හරි ඕක 700යි මේක නම් 350යි මේකත් අඩු වුණාද නෑනේ. ඕක නෑ ඔය ගානම තමයි. කඩමුනේ. ආව බොන්නද? බොම්බෝ. කඩලා ගමු. Red Bull. සහරයි. මේකෙත් ස්මෙල් එක හොඳයි. හොඳයි අවුලන්න. වැඩි Red Bull සීනේ නෑ හැබැයි බලමු. මොකෝ තත්ත්වය තටුවා ආයර තටු වෙයිලා තියෙන්නේ පොඩ්ඩක්. තටු ඇවිල්ලා දැන් හිර වෙලා ඉන්නේ මෙතන. තටු අපොඩ්ඩක් බීලා කියන්න ඔය සීන් එක කියලා. තව ටිකක් බොන්න යනවා තටු වෙනවද බලන්න බලමු. මට ටිකක් තියන්නේ. තටු આવොත් මටත් තටු ගන්න. අර මෙහෙමයි අවුලක් නැහැ ඉතින්. අවුලක් නැහැ ඉතින්. Red Bull අවුලක් නැහැ Red Bull නේ ඉතින් රහයි. මේ ගෑස් වැඩිය පට්ටට ගෑස් මේකේ. පට්ටට කාබනේටඩ් මේ ඩ්‍රින්ක් එක. මේකේ ප්‍රයිස් එක කිව්වනේ ඔක්කොම කිව්වනේ. මම කිව්වා. මේක sugar free ආ කිව්වනේ ඒක. ආයේ කිව්වොත් එහෙම ලොකු සීන් එකක් නැහැ. ලොකු සීන් එකක් නැහැ නේ. 900ට එහෙම ලොකු සීන් එකක් නැහැ මන්නම් කියන්නේ. ඔව් ඉතින් 700ක්. බොන්නකො මම. මේක ඉතින් 350යි. බලමු මේ දෙක බීලා මම කියන්නම්. හැබැයි මේ දෙක ඉතින් ෆ්ලේවර්ස් අරක කොහමද? ඔය රයිඩ් මේ රයිඩ් එකත් ඉතින් මේ රයිඩ් එක sugar free නේ. රයිඩ් එක වැඩි පැන නැද්ද? නෑ පැණි රහක් ඇත්තෙම නෑ. නමුත් රහයි. ඒ කියන්නේ තිත්තකුත් නෑ sugar free කියලා හැම. නෑ මේකත් හොඳයි. බලමු මේ දෙක බීලා මම කියන්නම්කො මේ මොකක්ද කියන්නේ සාමාන්‍යයෙන් හොඳ වගේ කියලා. මේක 900කට බොන එක හොඳයිද කියලා. 700කට sorry. මේක හොඳයි ගයිස්. මේ මොකක්ද නෙමෙයි. ඔව් නේ. සීනි නෑ පොදක්වත්. ඒක තමයි. ඒ කියන්නේ දැන් අරක බීලා මේක හොදනේ අර. නෑ ඒක තමයි මමත් ඉස්සෙල්ලා මේකනේ බිව්වේ. මෙලෝ රහක්. මේක බීලා මේක බොද්දි මේකේ සීනි රහක් තියෙනවා සහ මේකේ රහක් එනවා කියලා තේරෙනවා. අර ඒක ඉතින් සාපේක්ෂයිනේ දෙකක් ටේස්ට් කරාමනේ තේරෙන්නේ. ඒකයි මම කිව්වේ මේකේ සීනි රහක් නැහැ කියලා තේරෙනවා. මේක බීලා සීනි තියන අයට හොඳයි මේක. ඒ කියන්නේ එයාලගේ ඇඟේ සීනි තියනවා. ඔව් එහෙම අයට සහ සීනි තියෙන අය අර සීනි නැතුව බොන්න සීනි නැතුව බොන්න ආසායට හොඳයි. අයට මේ එනර්ජි ඩ්‍රින්ක් එකක් ඕන නම් මේක හොඳයිනේ. වමන යන්න වගේ වගේ. එහෙනම් ඕක බොන්න මම මේක ටිකක් තමයි. සීනි යන්න. ඔව් හොඳයි. මේක රායි නේ මේක ගන්න මේක ඕගොල්ලෝ ඉතින් Red Bull වලට ආස නම් කියන්නේ එහෙම නෙමෙයි. ඒ කියන්නේ බොන්න කැමති නම් 900ට පාඩුයිද? ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒ වාගේ දැන් ඔයා 900ක් දීලා ඔකක් ගන්නවද නැත්නම් 150 දීලා අරකට ගන්නවද? හරි මට කියන්න මේ දෙකේ වෙනස මොකක්ද කියලා. මේ දැන් අපි 150 ෆ්ලේවර්ස් හතරක් try කරා. කිවි එක, ඇපල් රෙඩ් එක, ඇපල් රෙඩ් එක දෙක ಜಾති දෙකන්නේ. ಜಾති දෙකයි රයිඩ් එකත් ගමුකෝ. 350 නේ එක. මේ ඔක්කොගෙන් ප්‍රයිස් එක එකතු කරාම 900ක් එන්නේ මං හිතන්නේ. 150යි 300යි 450යි නේද? හරි හිතමු 900ට චුට්ටක් එන්නේ. මේක 900ද 700ද? හරි ඇත්ත ගන්න 900න් ප්‍රොමෝෂන් එක 700. හරි ඇත්ත ගන්න 900යි. ඉතින් මේ බීම රේන්ජ් එකම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නේ මේ එකක් ගන්නවට වඩා. ඉතින් එහෙම ගත්තොත් ඔයගොල්ලන්ට බජට් එක ගැන හිතලා බැලුවොත් මේකකට යන එක හොඳයි මම කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට නේද 150ක් හරි 350ක රයිඩ් එකක් හරි මං අහන්නේ ඔයාගාව සල්ලි තිබ්බොත් ඔයාගන්න ඕකක්ද මේකක්ද? මං ගාව සල්ලි තියෙනවා. ඔව් සල්ලි 1000ක් තියෙනවා. හරි 1000ක් තියෙනවා. මට ඕන ඩ්‍රින්ක් එකක් මං Red Bull එක ගන්නවා. හරිද? Red Bull එක තමයි මම ගන්නෙ. ඒකට හේතුව ඉතින් ඒක ඉතින් මගේ choice එකක් ඉතින් ආසයි. මම ආසයි ඉතින් අර ඒක ඉතින් නෑ ඒක කියන්නේ මේ Red Bull එක මා කියන්නේ Red Bull කියන්නේ 150 එකක් මාරම උන්නේ නෑ Red Bull එක අතහැරලා බොන්න තරම්. මේවා බිව්ව මේක apple flavor එක මේ දෙක තුනක්ම apple එකක් කිවි ඔක්කොම නිකන් පළතුරු වර්ගනේ. මට එහෙම වෙනසක් නැහැ. වෙනසක් නැහැ. අර අයියා කියන්නේ එතකොට 900කට නේ මොනවට වඩා මේකකට යන්නේ හොඳයි වගේ. හරි අයියගේ මතය. මට මේකේ රහයි
මෙන්න මේක රහයි සංක්‍රස්ද මම බිවේ සංක්‍රශ්ය මේ දෙක රහ එක වගේ එක වගේද පොඩ්ඩක් ඉන්න බාන්ඩයි හොද අප සෝදක් කියනවා බයි හර 150 වුණේ මේක රහයි වගේ ඒඉතින් මේක හරි ඒක වාලාට තීරණය ගන්න ගන්න දෙනවා අපි ඇද අපේ රිවතම අපි කිව්වේ හරිද තට අපිට මේගෙනුත් පර ඉතින් පොඩි බාධාවක් ඇතිවුණ පොඩ්ඩක් ගණගන්න පොඩි අවුලන්න එකරි මේ ඉතින් දැන් අපි කතා කර හිටියේ පොඩෙන් ෆයිනල් මේටික පොඩ්ඩක් හට ඔක්කොම එක්කො මේක පොඩ්ඩක් මෙහට කරලා පේනනේ මේටික බිව හරිද මෙහෙමට සින්න දැන් මේ දැන් මේක 900ක් වෙන්නයි මේවා 150ක් වෙන්නයි හේතුවකුත් තියෙනවා නේද මොකක් හරි හේතුව තමයි ඉතින් ඒ බ්‍රෑන්ඩ් එක රෙඩ් බුල් ඉන්න රෙඩ් බුල් එක ඉතින් පට්ට ප්‍රසිද්ධයිනේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් හරිද එතකොට ඉතින් මුළු ලෝකෙ වටේම බෙදෙන ඩ්‍රින්ක් කෑන් එක ඒ හින්දා ඒක ගණන් සහ ඒ බ්‍රෑන්ඩ් එකේ වැලියු එක ඒක ඒකට අපිට කියන්න බෑනේ ඉතින් මේ වගේ තමයි ඉතින් හරිද ඒ බ්‍රෑන්ඩ් එකේ ප්‍රශ්නයක් නැත්තම් නේ ඒ කියන්නේ ඔයාලට මෙහෙමයි අර හදිස්සියකට හරි ඔයාට ඒ වයිබ් එකම ගන්න ඕන නම් ඉතින් මේ ඩ්‍රින්ක්ස් try කරලා බලන්න පුළුවන්. ඒවා ළඟින් යන රහවල් තියෙන. හරිද? දැන් මේක හැම රහයි මට ඇත්තටම. ඒක හොඳ රහ. ඒක රහයි මේ ඉතින් ඒක තමයි සීන් එක. මේ වැරදිලාවත් මේක try කරන්න මේකට යන්න එපා නේ. ඒක අපි කියන්නේ ඔව් ඒක කියන්නේ. ඒකට කැමති අය ඉන්නවනේ ඇත්තටම කමෙන්ට් එකක් දාන්න. ඒක ඇයි කැමති වගේ. මෙහෙමයි කැමති නැති වුණත් ඔයාලා මේකක් බීලා අපිට කමෙන්ට් එකක් දාන්නකෝ. මේක රහ කොහොමද ඒක ඇපල් ෆ්ලේවර් කිව්වට ඇත්තටම අර අයියා කිව්වා වගේ පොල් රහ සීන් එකක් පොඩි රහ සීන් එක කියන්නේ පල්ලෙච්ච ඇපල් දාලා වගේ රහක් තමයි එන්නේ හරිද ඒක තමයි මෙතනින් අපි දැන් මේ පහක් විතර බීලානේ ඒක බිව්වේ එතකොට ඒ හින්දා දන්නේ නැහැ try කරපු ඒවෙන් අවුල්ම වගේකට තියෙන ඒක හොද වගේවත් කිහිපයක් තියෙනවා දැන් එකට රේට් කරනවා මම මේක හරිද මේකයි මේකත් නෑ ඒක දෙක ඒක දෙක හරියට අවුල නෑ මේක එකයි මේක දෙක මේක තුනද ඔව් ඒක තුන හරි මේක තුන මේක හතර මේක පහ හරි පහයි එතකොට මට අනුව එක මම කියන එකල මේක try කරන්න එක දෙක රෙඩ් බෝල් තුන ඇපල් ඒ කියන්නේ දෙක මේ දෙකම දෙක වගේ අපි හතර පහ හොම තමයි ෆයිනල් රිවිව් එක තියෙන්නේ මේ නිල් පාට එක රිවිව් එක හරි එක හරි දෙක හරි දෙක සොරි එක දෙකේ දෙක හරි හතර පහක් තියෙනනේ මේක තුන මේක හතර මේක පහ රයිඩ් එක තුන ගයිස් ඉතින් ඔහොම තමයි සීන් එක වෙන්නේ මම එක කිව්වේ කිවි එක ඇත්තටම කිව්වොත් ඒක try කරලා බලන්නකෝ ඒක try කරන්න බය වෙන්න එපා නේ සමහරු ඉන්නවනේ ඒක අවුල් වෙයි කියලා හිතලා දැන් මේ වගේ එකක් නම් try කරන්න එපා ඒක ගැන කිව්වනේ ඔච්චරයිනේ ඔච්චරයි ගයිස් වීඩියෝ එක එහෙනම් අපි පොඩ්ඩක් මුරුක්කෝ කන්න කන්න එක මාත් කන්න කට්ටියටදී අවුරුදු දෙකක් සරුවේ යදනේ ගයිස් කියන්නවා අපිට නම් අපිට වරදක් නැහැ නේ වරදක් නෑ අර පොඩ එකම සීන් නැකත් වෙලා නින්ද ගියා ඒක විතර එකම අවුල නැකත් වෙලා අයියා නිදි මමත් නිදි අපි දෙන්නම එකට හරි තවයක් කන හරි ඉතින් අපි හිතනවා අපේ රිවිව් එක හොඳයි ඇති කියලා ඒවගේ මඩු පාඩු මොනවා හරි දෙනවනම් කමෙන්ට් එකක් දාන්න සහ අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය ඉන්නවනම් මේ වෙනකන් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා සබ් එකක් දෙන්න අපිට ලයික් එකක් ගොඩ යන්න හදන කොල්ලෝ දෙන්නේ ෂෙයා කරන්න දන්න යාළුවන්ට මේ ෆ්ලේවර් try කරලා ඒ කියන්නේ මේ අයිඩියා ගන්න පුළුවන් ඒගොල්ලන්ටත් වීඩියෝ එක ෂෙයා කරන්න ඒගොල්ලන්ටත් කියන්න ඒ ටික තමයි ඒ ටික තමයි එහෙනම් වීඩියෝ එක ඉවර කරමුනේ එහෙනම් තවත් දවසක අපි කමුද මචං